අපි බලමු අපිට මොනවද ඕන කරන්න කියලා. මෙන්න මේ විදිහට කටු ඔයාලට කඩෙන් ගන්න පුළුවන්. වූල් තියෙන කඩවල තියෙනවා. ඊට අමතරව අපිට ඕන කරනවා මෙන්න මේ විදිහට මම ගොතන කටුව. ඒ කටු තමයි මම අර පෙන්නුවේ. දැන් මේ විදිහට ටිමර් එකක් කතුරක් ඕන කරන මේ විදිහට වූල් අපිට ගන්න ඕන කරනවා. දැන් මම පළමුවෙන්ම අපි ලොකු දේවල් කරන්නේ නැතුව අපි චේන් එක හිමීට ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා ලොකු දේවල් වලට කතා අමාරුයි. අපි මෙන්න මේ විදිහට නූල අපේ ඇඟිලි අතරින් යවා ගන්න කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි නූල මම දාගෙන තියෙන්නේ. ඔයාලට වෙන පහසු ක්‍රමයක් තියෙනවා නම් එක එක්කෙනා පුරුදු වෙච්ච ක්‍රම තියෙනවා. ඒවටත් කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේ විදිහට ගැට දාන්න නැතුව මම මෙහෙම කට්ටෙන්ම තමයි මගේ පළමු පියවරම ආරම්භ කරන්නේ. මෙන්න මේ විදිහට කට්ට අඹරලා අරගෙන මේ විදිහට ඇඟිලි දෙකෙන් ලං කරලා මෙන්න මේ විදිහට චේන් එක මෙන්න මෙහෙම පන්නලා ගන්නවා. ඒක අමාරු අය ඉන්නවා. ඒක නිසා යාලට මම මෙන්න මේ ක්‍රමය කියලා දෙනවා. මේ විදිහට නූල දිග පැත්තෙන් අල්ලගෙන මෙහෙම ඇඟිල්ල වටේ රවුමක් කරකවලා දිග පැත්තෙන්ම ඇතුල් කරලා මෙන්න මේ විදිහට වලල්ලක් වගේ මෙහෙම හදා ගන්නවා අපි. මේ විදිහට හදාගෙන ඊට පස්සේ අපි ඒක ඇඩ්ජස්ට් කරනකොට දිග පැත්තෙන්ම තමයි ඇදලා ඇඩ්ජස්ට් කරන්න බලා ගන්න. අප මම බුරුල් කරනවා. බුරුල් කරලා ඉවර වෙලා දැන් මේ ගැටේට අපි කියනවා ස්ලිප් නට් කියලා. ස්ලිප් නට් එක හදාගෙන ඊට පස්සේ අපි මේ විදිහට මෙන්න මෙහෙම කට්ටට කොක්කට පටලලා මෙහෙම ඇතුළට ඇදලා ගන්නවා. අන්න මේ ආකාරයට තමයි අපි ගන්නෙ. ඉතින් අපි මේ විදිහට අපේ චේන් එක දිගට අප අවශ්‍ය දුරට අපි ගොතා ගමු. දෙවෙනි පියවරට මම කියලා දෙන්න කොහොමද සිංගල් ක්‍රොෂේ එකක් කරන්නේ, පිරවුම කොහොමද කරගන්නේ කියලා.